හායි ළමයි මගේ නම සෙතු. මගේ වයස 28යි. පෙරේද මගේ වෙඩින් එක. මං ආසාවේ හිටපු මගේ ලස්සන ජීවිතේ මට මගේ හස්බන්ඩ් හින්දා හම්බුණා. එයාගේ නම රවිදු විජේකෝන්. මං නම් එයාට කතා කරන්නේ අවිෂ්ක කියලා. මොකද ඒ නමට මං ආශ හින්දා. එයා වැඩ කරන්නේ හමුදාවේ. ඉතින් වෙඩින් එකෙන් පස්සේ අපි සතියක් විතර ගොඩාක් සතුටින් කාලය ගත කරා. ඇවිද්දා shopping කරන්න ගියා. අපේ අලුත් ගෙදර හදන වැඩේ අපි පටන් ගත්තා. ඉතින් අපි සතුටින් හිටියා. අවිෂ්කට දවසක් හදිස්සියෙම කෝල් එකක් ආවා. ඒ කෝල් එක තමා අපේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්ත කෝල් එක. ඉතින් එදා ඒ කතා කරේ එයාගේ කැප්ටන් හදිස්සියෙම සේවයට වාර්තා කරන්න කියලා. එයාලට හදිස්සියෙම වෙන රටකට යන්න වෙන නිසා. ඉතින් ඊළඟ දවසේ උදේම එයා ගෙදරින් යන්න ලෑස්ති වුණා. එයාට වගේම මටත් ගොඩක් ලොකු දුකක් ඇති වුණා. මොකද සතියකට විතර එයාට නැවතෙන්න බැරි වෙන හින්දා. එයා උදේම ලෑස්ති වෙලා යන්න ගියා. යනකොට එයා මාව බලාගන්න කියලා එයාගේ තාත්තට කියලායි ගියේ. ඒ කියන්නේ මගේ මාමණ්ඩිට. එයාත් කලින් හමුදාවේ වැඩ කරපු කෙනෙක්. හොඳ සරාගී හැන්සම් මැගක් තමයි එයාටත් තියෙන්නේ. වයසත් එක්ක බලනකොට කවදාවත් කියන්න බෑ එයාට වයස 52ක් කියලා. ඉතින් අවිෂ්ක ගිය පළවෙනි දවස හරීම දුකින් තමා ගෙවුනේ. දැන් ගෙදර ඉන්නේ මමයි මාමණ්ඩි විතරයි. දවසක් හවස මම ගෙදර වැඩ ටික ඉවර කරලා ඉඳගෙන ඉන්නකොට මාමණ්ඩි කොහෙදෝ ගිහින් ආවා. අතේ මල්ලකුත් තිබුණා. මම නිකමට වගේ ඇහුවා මොනාද මාමි මල්ලේ කියලා. මේ පුතේ දඩමස් වගේක්. මමත් අරන් බැලුවා අමුතු මස් జాතියක්. මොනාද මාමි මේ මස්? ඔය මුව මස් ළමියෝ. ඔයාට පුළුවන් ද ඔකේ රසට හදලා ගන්න? හොඳට හින්දලා හැදුවනම් සුපිරි. මාමි මම මේ මස් జాතිය දැක්කෙත් අඩයි. අනේ මාමි මම මේව හදන විදිහ නම් දන්නේ ඒකට කමක් නෑ දුවේ මම මේක හදලා ගන්නම්. මාමා එහෙම කියලා මස් ටිකත් අරන් කුස්සිය පැත්තට ගියා. ටික වෙලාවකින් අවිෂ්ක කෝල් එකක් ගත්තා. ටිකක් වෙලා කතා කරලා එයා නින්දට ගියා. එතකොට තමා මමත් වෙලාව බැලුවේ. වෙලාව රෑ 7ත් පහු වෙලා. මම නැගිටලා කුස්සිය පැත්තට ගියා. යනකොට මාමා මස් ටික හදන්න ඕන කරන බඩු ටික ලෑස්ති කරගෙනයි හිටියේ. ඉතින් මමත් මාමා උයන විදිහ බලාගෙනයි හිටියේ. එයා හරි සරලව හරි ලස්සනට උයනවා. බලන් ඉන්නත් ආසයි. දුවේ මස් එක නම් හැදුවා. කෑල්ලක් කාලා බලන්න හොඳද කියලා. මස් එක නම් පෙනුමෙන් හොඳට තියෙනවා වගේ. කෑල්ලක් කන්නත් හිතයි. ඒත් මට අවිෂ්ක කිව්වා ඔයාව මස් කන්න එපා. ඔයාට ඇලර්ජික් වෙයි කියලා. ඒත් දැක්කම නොකා ඉන්නත් බෑ. ඔන්න ඔහේ එක කෑල්ලක් කනවා. මරු මාමේ සුපිරියටම තියෙනවා. එහෙනම් බත් ටිකක් කමු පුතේ. හරි මාමේ මං බෙදලා දෙන්නම් මාමා. සාලෙට යන්න. මං ඉතින් මාමටයි මටයි බත් දෙකකුත් බෙදාගෙන මාමටත් දීලා මං කාමරේට ආවා. මස් එක නම් මරු. මං බත් පිඟානක්ම කෑවා. ඔන්න ඉතින් මම කාලා නිදාගන්න කියලා හැදුවා. ඇදුනුත් මාරු කරන් වොෂ් එකක් එහෙම දාලා මං ඇදට ගියා. මං ඉතින් නිදා ගන්නකොට රෑට වැඩි ඇදුන් නදින්න කැමති නැහැ ඉතින් ෂර්ට් එකයි කොට කලිසමකුයි තමයි ඇදන් හිටියේ. ටික වෙලාවක් ඇලවෙලා ඉන්නකොට මගේ බඩ රිදෙන්න ගත්තා. ඒක නම් ටිකක් ලොකු බඩේ අමාරුවක්. මට අමාරුවටම ටිකක් කෙදිරි ගෑවුණා. ටික වෙලාවක් ඉවසන් ඉඳලා බැලුවා. ඒත් අමාරුව වැඩි වෙනව මිසක් අඩු වෙන පාටක් නෑ. කෙදිරි ගාපු සද්දෙටම මාමා කාමරේට ඇවිත් ඇහුවා මොකද දුවේ කියලා. මගේ බඩ ටිකක් රිදෙනවා මාමේ. මං හිතන්නේ අර මස් වලට. මට ඔය මස් ඇලර්ජික්. ඉතින් දුවේ මට ඔයා එහෙම එකක් කිව්වේ නෑනි. එහෙනම් මං කන්න දෙන්නෙත් නෑ. නෑ මාමේ මං ආසාවට කෑවේ. අවිෂ්කත් කිව්වා මට කන්න එපා කියලා. දැන් ඉතින් කාලා ඉවරයිනේ. මගේ බඩ හොඬටම රිදෙනවා. මොනවා හරි කරන්නකෝ මාමේ. හරි ඉන්නකෝ දුවේ මං තෙල් එකක් තියෙනවා අරන් එන්නම්. දුවේ මේක ගා ගන්න. මාමා එහෙම කියලා මගේ පැත්තට තෙල් එක දික් කරා. ඒ තෙල් වගේ දේවල් තමන්ගේ අත් දෙකෙන්ම ගා ගන්නකොට හොඬ වෙන්නේ නැහැ කියලා මං අහලා තියෙනවා. අනේ මාමේ මන්ම ගා ගන්නකොට අඩු වෙන්නේ නේද අනේ? ටිකක් ගාන්නකෝ. මන් එහෙම කියලා මගේ ටී-ෂර්ට් එක ඉස්සුවා. මාමා ටිකක් වෙලා කල්පනා කරලා තෙල් බෝතලින් තෙල් ටිකක් මගේ බඩ උඩට දැම්මා. ඒ තෙල් ටික වැටෙනකොට නම් මට දැනුනේ අමුතුම හැඟීමක්. තෙල් ටික දාලා මාමා මගේ බඩ එයාගේ ගොරෝසු අත් දෙකින් අත ගන්නකොට මගේ ඇඟේ අමුතුම හැඟීම් ගොඩක් ගලාගෙන ඉන්න පටන් ගත්තා. අනේ මන්දා මටත් ඒ ගැන හිතා ගන්න බැරි වුණා. අනේ මාමි
තව ටිකක් පල්ලෙහාට වෙන්න තමා රිදෙන්නේ. මන් දන්නෙම නැටුව ඒ වචන මගේ කටින් හිමීට පිට වුණා. මාම තෙල් ටික ගානකොට දනුන සනීපෙට මන් එහෙම්ම ඇස් දෙක ටික වෙලාවක් පියාගත්තා. මාමගේ අත් දෙක ටික ටික පල්ලෙහාට යනවා මට දැනුණා. මේ කතාවේ ඉතුරු ටික බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉක්මනටම මේ කතාවේ ඉතුරු ටික අරන් එන්නම්.